ඔබ ශ්‍රී ලංකාවේ බදු ගෙවීමට බැඳීමක් ඇති පුද්ගලයෙක්ද? එහෙමත් නැත්නම් ටින් එකක් තියෙන දැනුවත්ව හෝ නොදැනුවත්ව බදු වර්ගයකට ලියාපදිංචි වී තියනවද? එහෙමනම් ඔබ ඔබේ ආදායම් බදු වාර්තාව ටැක්ස් රිටර්න් එක නියමිත දිනයට ඉදිරිපත් කිරීම අනිවාර්යයි. ඉතින් මේ ටැක්ස් රිටර්න් එක නියමිත දිනයට ඉදිරිපත් කරගන්න බැරි වුණොත් මොකද වෙන්නේ? මොනවද ලැබෙන දඬුවම්? මේ වීඩියෝ එකෙන් කියන්නේ බදු වාර්තාව නියමිත දිනයට දාන්න අපොහසත් වුණොත් මොකද වෙන්නේ කියලා. පළවෙනිම දේ තමයි දඩ මුදල් පැනවීම. IRD පනතේ 178 වන වගන්තිය යටතේ බදු වාර්තාව ඉදිරිපත් නොකිරීමේ වරදට දඩයක් පනවන්න පුළුවන්. මොකද්ද මේ 178 වගන්තියෙන් කියන්නේ? ගෙවිය යුතු බදු මුදලෙන් 5%කුත් ගොනු කිරීමට ප්‍රමාද වන මාසයකට බදු මුදලෙන් 1%කුත් යන දෙකේ එකතුව සහ රුපියල් 50,000ක් සහ ප්‍රමාද වන මාසයකට රුපියල් 10,000 බැගිනුත් එකතුව යන ගණනය කිරීම දෙකෙන් වඩා වැඩි අගය දඩයක් ලෙස පැනවිය හැකියි. ඔබට ගෙවිය යුතු බද්දක් තිබුණත් නැතත් අනිවාර්යයෙන්ම දඩ මුදල රුපියල් 50,000ක් හෝ ඊට වඩා වැඩි වෙනවා. දෙවෙනි එක තමයි නීතිමය ක්‍රියාමාර්ග ගැනීම. පනතේ 190 වගන්තිය යටතේ බදු වාර්තාව ඉදිරිපත් කිරීමට අපොහසත් වීම සම්බන්ධව නීතිමය ක්‍රියාමාර්ග හෝ නඩු පැවරීම සිදු කළ හැකියි. මේ 190 වගන්තියෙන් කියන්නේ බදු පරිපාලනයට බාධා කිරීම යටතේ රුපියල් මිලියනය නොඉක්මවන දඩයක් හෝ අවුරුද්දක සිර දඬුවමක් කියන දෙකෙන් එකක් හෝ මේ දෙකම පැනවිය හැකියි කියන එක. ඉතින් වැඩේ ලේසි නැහැ. ඊළඟ එක තමයි තක්සේරු නිකුත් කිරීම. ඇසෙස්මන්ට් එනවා කියලා කියන්නේ. ඔබේ නිවැරදි ආදායම ගැන IRD එක නොදැනුවත් වුණත් අනුමාන කරලා IRD එක විසින් තක්සේරුවක් එවන්න පුළුවන්. ඔබේ ආදායම මෙච්චරයි, ඔබේ බදු මුදල මෙච්චරයි, මේ බදු මුදල ගෙවන්න කියලා ඔබ ඊට අකමැතිවත් එම තක්සේරුව අනුව ඒ කියන බදු මුදල ගෙවන්නට සිද්ධ වෙන්න පුළුවන්. මොකද ඔයා බදු වාර්තාව ඉදිරිපත් කරලා නැති නිසා. මීට අමතරව බදු වාර්තාවක් ගොනු කිරීමට අසමත් වූ අයගේ නම් ලයිස්තුවක් ප්‍රසිද්ධ කරන්නට පුළුවන්. මෙය ඔබගේ කීර්ති නාමයට ව්‍යාපාර කටයුතු වලට ගොඩාක් අහිතකර විදියට බලපාන්න පුළුවන්. බදු නීති පිළිපැදීම රටේ ආර්ථිකයට වගේම ඔබේ පෞද්ගලික ව්‍යාපාරික කටයුතු ආරක්ෂා කර ගැනීමට අත්‍යවශ්‍ය දෙයක්. ඉතින් නියමිත දිනට පෙර ඔබේ වගකීම ඉටු කරන්න. නියමිත දිනයට කලින් බදු වාර්තා ඉදිරිපත් කිරීමට ඔබට සහාය වන්නට බ්‍රයිට් බුක් අපේ සූදානම්.